අපේ රටට එන විවිධ නිෂ්පාදනවල ඇසුරුම් අතරින් එක් වර්ගයක් තමයි පොහොර බෑග් කියලා කියන්නේ. මේවා අපි හඳුනා ගැනීමේ පහසුවට යූරියා බෑග් කියලාත් කියනවා. මේ නිෂ්පාදන වර්ග අතරින් පිටි, සහල්, සීනි වගේ ද්‍රව්‍ය, විවිධ පොහොර වර්ග, කිමිකල් වර්ග වගේ දේවලුත් ඇතුළත් වෙනවා. අපේ රටේ මේ බෑග් වලට කෘෂිකර්මාන්තයේදී ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වී ඇසුරුම්කරණය සඳහා. ඉතින් මේ බෑග් වර්ග කිහිප වතාවක් භාවිතා කරලා නිසි පරිදි ඉවත් කරනවාද කියන දේ ගැන ගැටලුවක් තියෙනවා. ඒ මොකද මේ බෑග් නිෂ්පාදනය වෙන්නේ පොලිතින් වර්ග වලින්. අවුරුදු ගාණක් ගත වුණත් දිරන්නේ නැති දෙයක් තමයි මේ පොහොර බෑග් කියලා කියන්නේ. ඉතින් නිසි ක්‍රමවේදයක් නැතිව ඉවත් කිරීම නිසා අපේ රටේ පරිසරයේ දවසින් දවස ලොකු විනාශයකට ලක් වෙන ආකාරය කනගාටුවෙන් වුණත් අපිට බලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ක්‍රමවේදයක් නැතිව ඉවත් කරන බෑග් වර්ග වලින් ප්ලාස්ටික් පුටුවක් නිෂ්පාදනය කරන ආකාරය කියලා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ තියෙන විවිධ ජාතියේ පොහොර බෑග් එකතු කරපු ස්ථානයක්. ඔවුන් මුලින්ම කරන්නේ මේ වගේ ලොකු තාච්චියකට පොහොර බෑග් කිහිපයක් දාලා ගෑස් එකෙන් තමයි ඒ ගින්දර ආධාරයෙන් මේවා උණු කරගන්න ලබන්නේ. එකවරකට පොහොර බෑග් 10ක් විතර වගේ උණු කරනවා. විවිධ ස්ථාන වලින් එකතු කරගත්ත පොහොර බෑග් තමයි මේ පේන්න තියෙන්නේ. මේ ගොඩක් දේවල් හැබැයි ආයෙමත් ප්‍රයෝජන නැත්නම් ගන්න බැරි දේවල්. ඉරිලා තියෙනවා, හිල් වෙලා තියෙනවා, පරණ වෙලා තියෙනවා. ඒ වගේ විවිධ ආකාරයේ පොහොර බෑග් තියෙනවා, විවිධ කම්පැනි වල පොහොර බෑග්. මාස්කයක් වත් නැතුව ගොඩාක් අනාරක්ෂිත විදිහට තමයි මේගොල්ලෝ මේ නිෂ්පාදනය කරන්න පෙළඹිලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට ඒවා හරියට සමහර විට කරදරයක් වෙන්නත් ඇති. එක මිනිහෙක් විතරක් ස්කාර්ප් එකක් විතරක් දැම්මගෙන ඉන්නවා. මේ ඉන්න එක්කෙනා සරප්පු දෙකක්වත් දාලා. ඉතින් මේ වෙන ද්‍රව්‍ය වලින් පොඩ්ඩක් හරි කකුලට වැටුනොත් ඒක පිච්චෙන්න හේතුවක් වෙනවා. තාච්චුව පිරෙන්නම දැන් මේ පොහොර බෑග් උණු කරගෙන තියෙනවා. මේ වැඩේට 10-15 දෙනෙක් විතර වගේ සම්බන්ධ වෙලා ඉන්නවා. සවලක් ආධාරයෙන් අපි දොදොලක් හැඳි ගන්න විදිහට මේ කොටස් හදාගන්න එක මේගොල්ලෝ දැන් කරන්නේ මේ. මේ තියෙන්නේ උණු කරගත්ත පොහොර බෑග්. මේවා නැවත වෙනත් ස්ථානයකට එකතු කරනවා. මේගොල්ලෝ මේකටම හුරු වෙලා තියෙන්නේ. මාස්ක් ඕනේ නෑ, ග්ලව්ස් ඕනේ නෑ, බූට් ඕනේ නෑ. ඉතින් ඒ කිසිම දෙයක් නැතුව තමයි මේගොල්ලෝ මේ දේ කරන්නේ. ඉතින් අපේ රටෙත් කවුරු හරි කෙනෙක් මේ දේවල් අත්දැක බලන්න යනවා නම් අනිවාර්යෙන් මාස්ක් එකක් දාන්න. ග්ලව්ස් එකක් දාන්න. බූට් එකක් පළදින්න නැත්තම් අනතුරු සිදු වෙන්න පුළුවන්. දැන් මේ හිස් ගෑස් සිලින්ඩරයක් අරගෙන ඒකෙන් අර එකතු කරගත්ත පොහොර බෑග් පල්ප් එක තුනී කරගනු ලබනවා. එක්කෙනෙක් ඒක උඩ ඇවිදගෙනත් යනවා. වැටුනොත් එහෙම ඉතින් සෝරිම තමයි. මේ තියෙන්නේ හදාගත්ත පල්ප් එක. ඒවා අර තැටි ආකාරයට තමයි හදාගෙන තියෙන්නේ. හරියටම තුනී කරගෙන තියෙනවා. මේ තියෙන්නේ තුනී කරගෙන වේලාගත්ත පල්ප් එක. කුළු ගෙඩියක් ආධාරයෙන් මේ පල්ප් එක දැන් කඩා ගන්න එක තමයි සිදු කරන්නේ.
කුළු ගෙඩියකින් කහලවත් කැඩෙන්නේ නැති දේවල් මේ. ඒ තරමට ශක්තිමත්. මේ ආකාරයට කුඩා කොටස් වලට මේ පල්ප් එක කඩා ගන්නවා. ගල් පතුරු වගේ තමයි පේන්න තියෙන්නේ. අඩිය වගේ කඩාගත්ත කොටස් මැෂින් එකට දානවා. එතනින් කුඩු වෙලා එන ඒ කොටස් නැවත භාජනයකට එකතු කරගන්න ලබනවා. ඒව මළු වලට පුරවනවා. ඉතින් අර ඉතාමත් වේගෙන් කැරකෙන රෝදයක් සහිත ස්ථානයට අත දාලා ඒ කොටස් එකතු කරගන්න එක තමයි මේගොල්ලෝ කරන්නේ. හරිම අනාරක්ෂිතයි. ඒ විදිහට එකතු කරගත්තු කොටස් සේදීමකට ලක් කරනවා. එකම જાතියේ කූඩ තුනකට මේ ආකාරයට මේ කොටස් සෝදලා එකතු කරගන්නවා. ඊට පස්සේ වතුර බේරෙන්න තියෙනවා. වතුර බේරෙන ගානට ඒ කූඩ තවත් ටැංකියකට එකතු කරගන්න එක තමයි මේ කරන්නේ. එතනින් පිරිසිදු කරගත්ත මේ කොටස් ටික නැවත පොහොර බෑග් එකකට එකතු කරගන්නවා. නැවත පොහොර බෑග් එකකට එකතු කරගත්ත ඒ කොටස් ටික තදව්වේ වේලා ගැනීමක් තමයි මේ සිදු කරන්නේ. හොඳින් වේලාගත් කොටස් ටික නැවත යූරියා මල්ලකට එකතු කරගන්නවා. ඒව නැවත ස්ථානයකට එක්රැස් කරන එක තමයි මේ අපිට පේන්නේ. මෙතනදී ඒවා කිරා ගන්නු ලබනවා. ඒ කිරාගත්ත දේවල් ඒ කොටස් ටික නැවත මැෂින් එකකට එකතු කරනවා. ඒ මැෂින් එකෙන් කරන්නේ මේ කොටස් ටික උණු වෙන එක. තද පීඩනයක් සහ අධික රස්නයක් යටතේ මේ කොටස් උණු කරගනු ලබනවා. මේ මැෂින් එක තුලදී වෙන්නේ ඒ කොටස් සම්පූර්ණයෙන්ම දියරයක් බවට පත් කිරීම. විවිධ උපකරණ භාවිතයෙන් සහ පියවරයන් යටතේ මේ ද්‍රව්‍ය සාදා ගැනීමට තමයි ඔවුන් මේ උත්සාහ කරන්නේ. සම්පූර්ණයෙන්ම තාර ආකාරයට මේ දියරේ සෑදෙනවා.
කොච්චර වෙලාවක් මේ දේ සඳහා වැය වෙනවද කියන එක හරියටම සඳහන් කරන්න අමාරුයි. මේ මැෂින් එකේ රත්වීම ගින්දර ඒ හැමදේම ලැබෙන්නේ ගෑස් ආධාරයෙන්. මේ තියෙන්නේ දියරයක් ආකාරයෙන් සෑදෙන ඝන ද්‍රව්‍යයක්. මේ මැෂින් එකෙන් එළියට එන ආකාරය. මේවා තාර විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. එතනින් තවත් මැෂින් එකකට මේ ද්‍රව්‍යය එනවා. ඒ එන ද්‍රව්‍ය සිදුරු සහිත තැටියකින් කුඩා ලණු නූල් ආකාරයට වතුර ටැංකියකට එන එක තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ වතුර යටින් අරගන්න සිසිල් වෙලා එන ඒ නූලක් ආකාරයට එන ඒ ද්‍රව්‍ය කුඩා කැටවලට කැඩෙන එක තමයි මේ මැෂින් එකෙන් කරන්නේ. ඒ කැටවලට කැඩුණු ද්‍රව්‍ය නැවත පොහොර බෑග් එකකට එකතු කරලා ප්‍රමාණ වලට හදා ගන්නවා. මේ ආකාරයට මේ පොහොර බෑග් එක සකස් කර එක් ස්ථානයක අසුරනවා. දැන් තමයි ලස්සනම වැඩේ තියෙන්නේ. කුඩා කොටස් වලට කඩාගත්ත ද්‍රව්‍ය මේ මැෂින් එකට දාන එක තමයි ඊළඟට කරන්නේ. මෙතනදි වෙන්නේ මේ කොටස් නැවත උණු කිරීමක් සිද්ධ කරනවා, සම්පූර්ණයෙන්ම උණු කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මෝල්ඩින් මැෂින් එකක්. මේ මෝල්ඩින් මැෂින් එකට තමයි යන්නේ ටික. මෙතනදි මෝල්ඩ් එකක් ආකාරයට පුටුවක් තියෙනවා. කොටස් දෙකක් සහිතව. අර එන දියරය මේ කොටස් දෙක අතරට රැස් වුණාට පස්සේ දැඩි පීඩනයක් සහ උණුසුමක් යටතේ සවිකිරීමක් සිද්ධ වෙනවා. අන්තිමට එතනින් නිෂ්පාදනය වෙන්නේ පුටුවක්. ප්ලාස්ටික් පුටුවක් මේ ආකාරයට නිෂ්පාදනය වෙනවා. හරියටම පොඩි අඩුපාඩු හැරෙන්න ඒ දේවල් අඩුපාඩු මේ විදිහට ඉවත් කර ගැනීම තමයි මේ සිද්ධ කරන්නේ. මේ තමයි පුටුවක් නිෂ්පාදනය වෙන ආකාරය. අනවශ්‍ය කොටස් සේරම ඉවත් කරලා කකුල් සවි කිරීමක් මෙතනදී සිද්ධ කරනවා. කකුල් වල අඩියට එන්කැප් එකකුත් මේ ද්‍රව්‍යයෙන්ම සාදාගෙන තියෙනවා. ඒ විදිහට සාදාගත් පුටුවක් තමයි මේ දිස්සෙන්නේ. දැන් ඔන්න පුටුව නිෂ්පාදනය කරලා ඉවරයි. ඉතින් ඒක වැඩි ආරක්ෂාවට පොලිතින් එකක් සහිතව මේ ආකාරයෙන් පුටු නිෂ්පාදනයක් සිදු කරගන්න ලබනවා. මේ තමයි පොහොර බෑග් ආධාරයෙන් නිෂ්පාදනය කරගත් පුටුව.